නමෝ බුද්ධාය. පින්වතුනි මේ ජීවිතේ අපේ හරියට මේ කඩා හැලෙන ඇල්ලක් වගේ. ඔහේ කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙලා ඇල්ල කොතන හරි ගිහිල්ලා ආයේ ගඟක් දිගේ ගිහිල්ලා මහා සමුද්‍රයට එකතු වෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතේ. මේ ආත්ම භාවය අපි ගත කරලා නැවත අපිත් අර සාගරයට එකතු වෙනවා වගේ ඔහේ සංසාර ගමනට නැවත මේ සංසාරේ අපිට කොතන හෝ අපිට නැවතමක් තියෙනවා. ඒ නැවතම හදාගන්න තමයි අපි මේ වීරිය කරන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මනුස්ස ලෝකේ දෙන හැම මිනිස්සෙක්ම ලස්සන මල් මාලා කරුවෙකු ලස්සනට මල් මාලයක් ගොතනවා වගේ පින කියන මල් මාලේ ගොතාගෙන මේ සංසාර ගමනින් ඈතර වෙන්න පාර හදා ගන්න ඕනේ. ඉතින් ඔබත් වීරිය වඩන්න. මේ ජල ධාරාව වගේ ඔහේ සාගරයට එකතු වෙන ජල ධාරාවක් නෙවෙයි. සංසාර ගමන කියන මේ ගමනේ නැවතුම් පොලක් හදා ගන්නට වීරිය වඩන්න. නැවතුම් පොල හදා ගන්න නම් අපි විතර කුසල් කරන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්න. ධ්‍යාන, සීල, භාවනා ආදී මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරන්න. ඉතින් ඒක නිසා ඔබත් උත්සාහ කරන්න ඔබේ ජීවිතේ මේ සංසාරේ කියන සාගරයෙන් එතරට යන්න වීරිය වඩන්න උත්සාහයක් ගන්න. හැම දිනකටම දරුවන් සරණයි.